අයිබෝන් හැමදාමත් ඔයාලව පුදුම කරවන්න උපරිම try එකක් දෙන මම අද මුලින්ම පෙන්නන දේත් ඇත්තටම ඔයාට ටිකක් අදාහ ගන්න අමාරු වෙයි. ඉතින් මේ පින්තූරේ ඉන්නේ තමන්ගේ දිව තමන්ගේම මොලේ වටා ඔතාගෙන ඉන්න අරුම පුදුම කුරුල්ලෙක්. ඉතින් සමහර විට ඔයාට හිතෙයි මේක බොරුවක් කියලා. හැබැයි ඇත්තටම නෑ යාළුවනේ කොට්ටෝරුවට තමයි තමන්ගේ මොලේ වටේ ඔතාගෙන ඉන්න පුළුවන් මේ විදිහේ අරුම පුදුම දිවක් පිහිටලා තියෙන්නේ. ඔයාලා ඉතින් දැනටමත් දන්නව ඇතිනේ අහලා ඇතිනේ මෙයාට අධික වේගයකින් ගස් වලට කොටන්න පුළුවන් අර ට්‍රර් කියලා සද්දයක් එන විදිහට. ඉතින් ඒ වෙලාවට එක තප්පරයකට 20 වතාවක් මෙයාගේ හොට අදාළ පෘෂ්ඨයේ වදින එකෙන් මෙයාගේ මොළයට සිද්ධ වෙන හානිය අවම කරන්න නැති කරන්න තමයිලු මේ පුදුමාකාර පිහිටීම මෙයාට උපතින්ම පිහිටලා තියෙන්නේ. 1997 අවුරුද්දේ තිරගතවීම ආරම්භ වෙලා ලෝකෙ පුරාම වාර්තාපිට වාර්තා තියපු ටයිටැනික් චිත්‍රපටයේ රූගත කිරීම සිදුවුනේ කොහොමද කියන කාරණේ තමයි මම දැන් ඔයාලට මේ පෙන්වන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේකත් පෙන්වන ගමන් ටයිටැනික් චිත්‍රපටිය ගැන විශේෂ කාරණා ටිකක් තියෙනවා ඔයාලට කියන්න. ඒ අතරින් පළවෙනි එක තමයි ජේම්ස් කැමරන් විසින් ටයිටැනික් නැව ප්‍රතිනිර්මාණය කළා තියෙනවා මේ චිත්‍රපටිය වෙනුවෙන්ම. ඒ සඳහා පමණක් ඩොලර් මිලියන 40ක් වැය වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ටයිටැනික් චිත්‍රපටිය පැය 2 මිනිත්තු 40ක් පුරාවටම දිවෙනවා. ඒ කාලේ සැබෑ ටයිටැනික් නැව මුහුදුබත් වීමට ගත වුණු කාලයට සමානයිලු. ඉතින් චිත්‍රපටිය බලපු අයට මතක ඇති එක තැනකදී ජැක් කියනවා I am the king of the world කියලා. චිත්‍රපට පිටපතේ පවා අඩංගු වෙලා නැති දෙයක්ලු. ඉතින් ඒකෙන් ලියනාඩෝගේ සැබෑ රංගන කුසලතාවය ඉස්මතු වෙනවා කියලා තමයි විචාරකයෝ නම් කියන්නේ. හැබැයි ඉතින් ජැක් විතරක් නෙමෙයි රෝසුත් පිටපතේ නැති අපූර්ව දෙයක් කළා මෙතනදී. ඒ තමයි යා කාල්ගේ මූණට කෙල ගහන දර්ශනය. ඉතින් ඒ ගැන කාලුත් දැනගෙන හිටියේ නෑ කියලා කියන්නේ කොහොමට තියෙන්නේ නැතිද කියලා හිතන්න ඒ සීන් එක. එතකොට ටයිටැනික් නැව දෙකට කැඩෙන දර්ශන, ගිලෙන දර්ශන වගේ ගොඩක් දේවල් ඒ කාලේ ඒ තරමට දියුණු නොවුනත් CGI තාක්ෂණය පාවිච්චි කරලා තමයි අරන් තියෙන්නේ. ඒ වගේම තමයි නැව ගිලුණාට පස්සේ දර්ශනය ගැලුම් 3,50,000ක දැවැන්ත ටැංකියක් ඇතුළත තමයි රූපගත කරලා තියෙන්නේ. අවසාන වශයෙන් මේ ෆිල්ම් එකේදී ජැක් අඳින සියලුම පින්තූර, සියලුම චිත්‍ර රෝස්ගේ චිත්‍රයත් ඇතුළුව ඇඳලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ චිත්‍රපටයේ රචකයා, අධ්‍යක්ෂකවරයා ජේම්ස් කැමරන් විසින්. රැවටෙන්න එපා ඉතින් මේ ස්ටෙයාකේස් එක කැරකෙනවා කියලා. මම මේක කලිනුත් පෙන්නලා තියෙනවා මේ ඉතාලියේ මිලාන් වල සැන් සයිරෝ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ පිටත දර්ශනයක්. මිනිස්සු වටේට ඉතින් කැරකි ගමන් කරන හින්දා තමයි අපිට මේ දෘශ්‍ය මායාව මේ විදියට පේන්නේ. බොහොම අමාරුවෙන් අල්ලගෙන හිටපු ගෙවල් කිට්ටු වෙද්දි ඉවස ගන්න බැරි වුණු බරක් තිබුණු අපිත් මෙන්න මේ විදියට නේද හැසිරුණේ. මතකද? ඇයි බොරුද? දැක්ක ගමන් ඔයත් හිතුවේ විකෘති වෙච්ච අත් දෙකක් කියලා නේද? නෑනේ මේ විකෘති වෙච්ච කකුල් දෙකක්නේ. හැබැයි ඉතින් බැලූ බැලමටම පේන්නේ අත් දෙකක් වගේ. ශ්වසන මාර්ග ආශ්‍රිතව ඇතිවන අවහිරතා හින්දා තමයි මිනිස්සු නින්දෙන් ගොරවන්නේ. ඉතින් සමහර පවුල් පවා කඩා